කවුද අපේ නංගිත් යාළුවෝ ටික ඈ? මොන කෙල්ල ගැනද කියන්නේ? රිටියකෝ. ඕ යාර රට වටේම යන්නේ එක නේද බං? කවුද යකෝ රට වටේ යන එක? ඒක මගේ නංගියකෝ. මගේ නංගියකෝ. ඔයෝ කෙල්ලෝ කෑලු වෙන්නේ නැතුව වයසක උන්ඩායක් කෑලු වෙන්නද? මල්ලි වේ සාද්ද දාලා කනපුරු කරගන්න එපා. Get ready to fight! Get ready to fight! What? Bro, what are you talking about, man? Okay, next beam. May mga aluting kapo. Rasama. Now. Up. Now. Rasama penny dapu me. Ano ba me? කිලෝ 3මාරක යෝධ 7ක්. Me marhay. ඔන්න බලන්න සයිස් එක. Abay me me langkaw ng dinadane. Okay, next beam. මම වඩ කී දවසක් නම් කියලා දිනන මගේ පස්සෙන් යන්න එපා කියලා. අනේ ඇයි සඳුනි එහෙම කියන්නේ? මට කෙල්ලෙක් ඉන්නවා. කෙල්ලෙක්? සඳුනිලා හොම්මමයි. හරි. Okay, next beam. පේන විදිහට වටවෙල සමාගමෙන් ස්පොන්සර් කරපු වීඩියෝ එකක් වාගේ බලමු මොකක්ද කියලා. Skin care routine. මොකද බා මෙච්චර උලන්නේ? මේ පුතු බලහංගු. Why are you gay? Rasa? Okay, next beam. ඔයාලෙක්කම තමයි මම මේ වීඩියෝ එක දැන් මේ බලන්න යන්නේ මොකද්ද මේකේ අවුල කියලා හොයාගන්න. පේන විදිහට මොටිවේෂන් වීඩියෝ එකක් අක්කා ලස්සනට ඉන්නවා. ලස්සන ගෑල්ලමෙක් බලමු මොකද්ද මේ වීඩියෝ එකේ තියෙන අවුල කියලා. ඔයා අනුන්ගේ ප්ලෑන් එකේ කොටසක් වෙනවා කියන්නේ ඒක ඔයාගේ අඩුපාඩුවක් මිස ඒක රටේ ලෝකේ වැරද්දක් නෙමෙයි. ඔයා කාගේවත් ප්ලෑන් එකක කොටසක් වෙන්නේ නැතුව ඔයා ඔයාගේ ජීවිතේ ප්ලෑන් එක ගන්න පටන් ගන්න. හැමෝම ප්ලෑන් හදාගෙන ඔයාගේ ළඟට එවි. ඔයාව එයාලගේ ප්ලෑන් එකේ කොටසක් කරගන්න. කවමදාකවත් එයාලගේ ප්ලෑන් එකේ කොටසක් වෙන්න එපා. පොඩ්ඩක් ඉන්න මට එතන පොඩි අවුලක් තියෙනවා. මොකද්ද එයා කිව්වේ? එයා කියන්නේ තව කෙනෙක්ගේ ප්ලෑන් එකක කොටසක් වෙන්න එපා. හරි තව කෙනෙක්ගේ ප්ලෑන් එකේ කොටසක් වෙන්න එපා. එයාලව අපේ ප්ලෑන් එක කොටසක් කරගන්න කියලානේ කියන්නේ. අපි පොඩ්ඩක් ආපස්සට ආයෙ බලමු. පටන් ගන්න. හැමෝම ප්ලෑන් හදාගෙන ඔයාගේ ළඟට එවි. ඔයාව එයාලගේ ප්ලෑන් එකේ කොටසක් කරගන්න. ඔයාව එයාගේ ප්ලෑන් එකේ කොටසක් කරගන්න. ඔයාව එයාගේ ප්ලෑන් එකේ කොටසක්. එයා කියන්නේ තව කෙනෙක්ගේ ප්ලෑන් එකේ කොටසක් වෙන්න එපා කියලා. ඕකේ. නමුත් මේ වීඩියෝ එකේ මැද හරියද එයා කියනවා ඔයා එයාලගේ ප්ලෑන් එකේ කොටසක් වෙන්න කියලා. හරියට කියන්නේ කොටසක් වෙන්නද එපාද? එයාලා ආස එයාලා සතුටු ඔයා එයාලා කියන විදියට නටන හින්දා. Tamanටම කියලා ලයිෆ් ප්ලෑන් එකක් තියෙන මිනිහේ කවමදාකවත් අනුන්ගේ දාන් බෝඩ් එකක ඉත්තෙක් වෙන්නේ නැහැ. දැන්ම ඔයා ඔයාගේ ජීවිතේ ප්ලෑන් එක. Okay, next beam. හරි අපි දැන් බලන්න යන්නේ යකෙක් වැහිච්ච සීන් එකක්. හරිද? ඇන්ටි කෙනෙක්ට යකෙක් වැහිලා. ඉතින් යකා මොනවද කියන්නේ කියලා අපි බලමු මේ වීඩියෝ එකේ. මොකද වෙලා තිබුණේ? මාස 3කින් ආවේ බබේ. බබේ. අකුලක් තමන් දන්නේ. බබීද? අම්මෝ මූ මහ වසවර්ති බබේ වෙලා ඉන්න කාලෙදි රියාන තුරක් නිසා ඒයි නුඹ මියදුනේ කොහොමයි? බබී? බබේ තමයි.
දොඩමල් යන දෙයක් මාබිය අපෝ සරපරුෂ වෙන්න එපා. ප්‍රශ්න ඉස්සන්න පුළුවන් ඕන කෙනෙක්. මම අහන්නද ප්‍රශ්න? අහන්න. මම මෙච්චර සාමදානියෙන් ඉන්න යකෙක් වෙහිච්ච ඇන්ටි කෙනෙක් දැක්කමයි. බබේ ඒ කියන්නේ තමුන්ගේ නම කියමු. ජීවත් වෙලා ඉන්න කාලේ තමුන්ගේ තිබුණු නාමය කියන්න මට. පීගේ සරත් ප්‍රියන්ත. බබේ මිය ගියපු දවස කියන්න මට. 1997 ඔව්. සැප්තැම්බර් ඔව්. 18 මේ ශරීරේ නාවේ කොයි කාලෙන්ද? මගේ නෝනා මගේ අක්කා ඔව්. නෝනක්කා කවුද නෝනක්කා කියන්නේ? මගේ අක්කා ලොකු අක්කා ඒ කියන්නේ නුඹ දැන් ওই සර්වාංග ගත වෙලා ඉන්න කෙනාද? මගේ නෝනක්කා සරපරුෂ වෙන්න එපා. යකෙක් වැහිලා කියලා හොයන්න බෑනේ. හරි. ඔයි දැන් ඉන්නේ බබේනේ. බබේ මම අහන්නේ ඔව් නෝනක්කා කියන්නේ උනුඹ ওই සර්වාංග ගත වෙලා ඉන්න ස්ත්‍රියද? ඔව්. දැන් නැන්නේ නෝනක්කා කියන්නේ කවුද කියලා? ඔව්. දැන් මේ නෝනක්කගේ ඇඟට ඇවිල්ලා කොච්චර කාලද? අවුරුදු 3කට විතර පස්සේ මගේ අක්කා හරියට දුක් විඳිනවා. Oh my god. ඒක නිසා උදව් කරන්න ආවා. උදව් කරන්න ආවේ. ඔව්. හරියට දුක් විඳිනවා. ඔබේ උපන්දිනය කියන්න මට. බබේගේ උපන්දිනය කියන්න මට. Oh no. නුඹගේ උපන්දිනය කියන්නකෝ. 1979 ජනවාරි 5 මට නෝනගේ උපන්දිනය කියන්න මට. No no no. සුලානි උපන්දිනය කියන්න ඕන. 1978 මොන නෝනද? සුලානි මගේ නෝනා. ඔබේගේ නෝනගේ. ඔව් උපන්දිනය කියන්න මට. 1978 ඔව්. පෙබරවාරි 11 දැන් ඒ කියන්නේ දැන් ඔබේ උපන්දිනය කියන්නේ. No no no. 1900 අපා හුදාවට පත් කරන්න එපා බයි යකාව. හරිද? ඔබ අහලා ඉතුරු කරන්න මම ඉතුරු කරගෙන යන්න. ඔබ අහන දේවල් අහලා ඔප්පු පෙන්නන්න. Okay, next beam. ස්පීඩ් නේද වෙන්නේ? I'm all about energy though. My name Larry. Back up. That's right. What the fuck is going? What the fuck? Okay. The fuck? Okay. We go. Okay, next beam. Enemy spotted. යුද්ධෙට ගිහිල්ලා අංකල්. අම්මා තව එකෙක් කියනවා. Mission failed. We'll get them next time. Okay, next beam.
Okay, next beam. මොකද මම මේ උට ගහන්නේ? ගහන්නද? මේ ෆෝන් එක දිහා. මේ බලන්න. මේ දෙයියනේ මට කරේ මොඩයක්. Okay, next beam. මම පිච්චුන ගෙන්දරින් ඔයත් පිච්චෙන්න ඕනේ. අයියේ අනේ අම්මට මිරි දෙන්නපා අයියා බේරගන්න ඉනිගන්නෝ අර පිස්සු කාගෙන මම දුවන්නෝ සමාජය on fire. Okay, next beam. අපි හැදුනේ කොතනින්ද? ඩියෝ බෑස්ලා. කුටීන්ද ගෙවසින්ද දුවනව තමයි දමාලි අනෙදුතු කනාත්ම. මාලි ආත්ම. වතමයි අනනාත්ම. එක මැජික් එක අල්ලු කලාත්ම. මේ වහලා කෙනෙක් අදන කී කෙනෙක්ට වැදුන. බසී ගහද්දි චන්දලා ඇදුවා. හයියෙන් කියපම් ගහෙන්න චන්දලාට ඇදනති. පාලි අනිදෙවිතානාත්මා මාලි ආත්මා උකනවා තමයි මොනවද බං ඒ රහසෙන් කිව්වේ? මම එක මැජික් එකක් ලුකලාත්මා මේ Okay, next beam. මොනතරම් අසහනයක්ද තියෙන්නේ? ඕගොල්ලන්ට ඇත්තටම මානසික ප්‍රතිකාර අවශ්‍යයි. අනේ ඒක දිග්ගයනේ. අනිවාර්යයෙන්ම බෙහෙත් බොන්නත් අවශ්‍යයි. තක්ගෙඩි පුකවල් වලට නගලා පුක්ගෙඩි පලන මම තමයි මහ පක්ගෙඩියා ධනරාජා මිස්ටර් හැන්සන්. Okay, next beam. ඇඳුමකින් හරි සිග්නල් එක නැත්තම් කිසිම පිරිමෙක් රේප් කිරීම වෙන දෙයක් කිසිම පිරිමෙක් ගෑනියු කරනවා. Okay, next beam.